අවසරයි අරිහත් ස්වාමින් වහන්සේ මේ බුදුපහන තියන්න අපිට වෙලාවක් තියනවද? හවස 6න් පස්සේ බුදුපහන තියන්න හොඳ නැහැ කියනවා. මොකටද බුදුපහන තියන්නේ? අද ලයිට් තියනවා නම් මොකටද බුදුපහන තියන්නේ? දැන් බලන්න හොඳට ලයිට් තියනවාද? ලයිට් දාලා හොඳට ආලෝක කළා පානක් පත්තු කරන්නේ අඳුර දුරු කරන්න. ඔය උදාහරණයක් උපමාවක්. ප්‍රඥාලෝකයේ දල්වන්න තමයි නැන පහන දල්වන්නේ. දැන් ඕකෙන්ද මේ දැන් ඕක හිතලාද මේ බුදු පහන දල්වන්නේ? නෑ. එහෙම එකක් අදහසක් කාටවත් මොන බෞද්ධයෙකුටවත් දීලා නැහැ. දැන් ඔය හාමුදුරු නමක් ඔය කොළඹ පැත්තේ ඉන්න ඔය පොල් තෙල් ටිකකුත් ඔක්කොම අරගෙන ගිහිල්ලා මිනිස්සු ටිකකුත් මුලා කරගෙන ගිහිල්ලා හොඳට ලයිට් දාලා ඔක්කොම ජයශ්‍රී මහ බෝධිය වටේට බිම ලයිට් දාපු බිමේ පාන් 84000ක් පත්තු කරනවා. එහෙම මෝඩ හාමුදුරු නමුත් ඉන්නවා. බලන්න පරිසරයට වෙන විනාශය. ඊට පස්සේ මේ ලයිට් දාලා අර මිනිස්සුන්ට කන්න බොන්න විකුණ ගන්න තියෙන මේ පොල් තෙල් ටික දැන් පුච්චනවා. හේතුඵල ධහමට බහ ගලපා බලන්න. මේක හරියද කියන එක.